good morning. So good day. ඉතින් අදත් තවත් සංචාරයක්. දැන් මේ වීඩියෝ එක බලන ඔයාලා දන්නවා අපි කොහෙද යන්නේ කියලා. අපි ඇවිල්ලා ඉන්නේ නුවරගල තැන්න රක්ෂිතයට. මම දැන් මේ ඉන්නේ කළුගල් ඔය ජලාශේ වැව් බැම්මේ. මගේ පිටිපස්සෙන් පේන්නේ අද දවසේ අපේ ගමනාන්තය. ඒ තමයි නුවරගල තැන්න රක්ෂිතයේ තියෙන උසම කන්ද. ඒ තමයි වාලිඹේ හෙළ අද සංචාරය වාලිඹේ හෙළ තරණය. ඉතින් මාත් එක්ක යන් මීටර් 658ක් උස නුවරගල තැන්න රක්ෂිතේ යෝධයා හොයාගෙන වාලිඹේ හෙළ අපි යමු සංචාරයට. අපේ ටීම් එකේ තවත් ඉන්නවා කණ්ඩායමක්. දැන් මම අපි කිව්වේ ඒකයි. ඒ වගේම අපේ channel එක බලන ඔයාලා දන්නවා අපි කිව්වම මාත් එක්ක හැමදාමත් ඉන්න මගේ සංචාරක සහෘදයා ජීවන්තත් ඉන්නවා කැමරාව පිටිපස්සේ. මේ ලස්සන දර්ශන වලට අරන් ඉන්නේ ජීවන්ත. ඉතින් අපි ඔක්කොම යමු වාලිඹේ හෙළ තරණය කරන්න මෙතැන් ඉඳන්. දැන් මෙච්චර වෙලා ආවේ ට්‍රැක්ටර් එකකින් තියෙනවනේ. මේ පිටිපස්සෙන් තියෙන්නේ අපි ආපු ට්‍රැක්ටර් එක. හොඳ ගණන්. එනකොට ඉතින් ඒ අත්දැකීම ගන්න ඕන. මම නම් එකපාරක් බුදුපටුනේ. ඒ පාරේ තවත් වතාවක් කැබිලිට් එක ගිහිලා ගත්තා. හොඳ ගණන් ඈ. පස්සට එහෙම හොඳම ගණන්. දැන් මෙතන ඉඳන් අපිට පයින් තමයි යන්න තියෙන්නේ. ඉතින් අපේ කණ්ඩායමේ කට්ටිය ලෑස්ති වෙනවා. බඩු එහෙම අරගෙන මගේ බෑග් වල දාගෙන වස්තු අරගෙන මෙතන ඉඳන් පයින් තමයි අපිට යන්න තියෙන්නේ. ඈතින් පේනවා වාලිඹේ හෙළ. මේ කණ්ඩායමේ ඔක්කොම 13 දෙනෙක් ඉන්නවා. ඒ වගේම මේ ගමනට අපිට මඟ පෙන්නන්න තවත් දෙන්නෙක් එනවා. එතකොට ඔක්කොම කට්ටිය 15 දෙනයි. මේ ප්‍රදේශය කියලා කියන්නේ ලොකු සතාගේ රාජධානියක් කියලා කිව්වනම් හරි. ලොකු සතා කියලා කිව්වේ අලියා. මේ හැම තැනම තියෙනවා අලි වසුරු. මේ වෙලාවේ නැති වුණා. මේ වෙලාවේ කියන්න බෑ. හැන්දෑවට ඒ වගේම උදේට මේ ප්‍රදේශයේ සෑහෙන්න අලි සංචරණය කරනවා. ඒක තමයි මේකෙන් අපිට දෙන සංඥාව. ඒකත් දැන කියාගෙන හිමින් අපි වාලිඹේ උඩට යමු. මහන්සි කියලා කියන්නේ අපි තාම මේ ගමන පටන් ගත්ත තැනම තමයි. හැබැයි ඉවසන්න බැරි රස්නේ ඉන්න බෑ. දැන් වෙලාව 12ට කිට්ටුයි. පුදුම රස්නයක් තියෙන මේ රස්නෙත් එක්ක තමයි මහන්සි එන්නේ. ඉතින් මට කියන්න බැරි වුණානේ. දැන් අපි ඒ කියන්නේ මමයි ජීවන්තයි. මේ ගමන ආවේ ගාල්ලේ ඉඳන්. ගාල්ලෙන් මහියංගනේ බස් එකේ මහියංගනේට ඇවිල්ලා මහියංගනෙන් අම්පාර බස් එකේ නැගලා අම්පාරෙන් ගොනාගොල්ල කියන පුංචි නගරයක් තියෙනවා. එතනින් බැහැලා එතනින් නම් තමයි ට්‍රැක්ටරේ අපේ ගමන ආරම්භ කරලා මෙතෙන්ට ආවේ. කොළඹින් ඉඳන් එනවා නම් කොළඹින් අම්පාර බස් එකක්. ඒ කියන්නේ නුවර හරහා යන අම්පාර බස් එක නැගලා ගොනාගොල්ලෙන් බැහැලා එතන ඉඳන් ට්‍රැක්ටරෙන් එන්න ඕන මෙන්න මෙතෙන්ට. මෙතන ඉඳන් තමයි යන්න තියෙන්නේ. අපේ ටීම් එකේ කට්ටිය ඉස්සරහා ඉන්නවා. බුද්ධික සහෝදරයා. යා. තාම එන ගමන් මේ විශේෂ තැනක් මේ තමයි අපේ ගමනාන්තය වෙනත වාලිඹේ හෙළ පුළුල් විදියට මහා දෙවැත්ත චිත්‍රයක් විදියට පේන පළවෙනි තැන. අන්නර පේන ගල්ටිගේ තමයි අපිට උඩ නගින්න තියෙන්නේ. අපේ මුදුන
කන්නේ මුදුන තමයි අපේ ගමනාන්තය. අද රාත්‍රී අපි නවාතැන් ගන්නේ වාලිඹේ හෙළ මුදුනේ. පේනවනේද ලස්සන? මේ පැත්තෙනුත් කන්දක් තියෙනවා. මේ පැත්තේ අපේ සොඳුරු ගමනාන්තය වාලිඹේ. යා. පේනවනේ? සුදුපටි අභියෝගයක් නෙවෙයි. අපිට ජය ගන්න තියෙන අද දවසේ. උන්කි ආරක් තියෙනවා. හොඳටම හිඳිලා දැන් ඒක. ජීවන්ත ආරෙන් ඒකට වෙනවා. දැන් අපේ ගමන යන්න තියෙන්නේ ආර දිගේ. ජීවන්ත යන් ඉස්සරහට. මේ පෑවිල්ලට ආර හොඳටම හිඳිලා. හැබැයි මේ දවස්වල අපි ඉන්න පැත්තට ගාල්ලට එහෙම ඒ වගේම කොළඹ පැත්තට වැස්ස. හැබැයි මේ වගේ කාලගුණයක් තමයි මේ සංචාරයට ඉතාමත්ම සුදුසු. පොඩි හරි වර්ෂාපතනයක් අද හැලුනොත් අපිට අපේ සංචාරය කියන එක ඒක කරගන්න බැරුව යන්න පුළුවන්. මොකද උන්චි වැස්සකින් ඔය ගලේ සෙවලා මතුවෙලා මාරාන්තික තත්ත්වයක් ඇති කරන්න පුළුවන් තරණයේ යෙදෙන අයට. ඒක නිසා මේ කාලගුණය කොච්චර කරකශ වුණත් මේක තමයි හොඳම කාලගුණය. තියෙන විවෘත භූමියෙන් අපි ආයෙත් ආව කැලෑ කෑල්ලකට. මෙතන ඉඳන් පොඩි හෙවණක් තියෙනවා යන්න. ඉතින් ඒකත් එක්ක තියෙන සිසිලසිය ටිකක් ලේසියෙන් යන්න පුළුවන්. මේ ඩ්‍රයි සෝන් හයික් වල තියෙන අමාරුකම තමයි දැඩි උෂ්ණත්වයත් එක්ක අපේ ශරීරය ඉක්මනට විජලනය වෙන එක. එතකොට හරිම අමාරුයි හයික් එක යන්න. ඒක තමයි ඉතින් ජය ගන්න තියෙන අභියෝගයත්. අපේ කණ්ඩායමේ කට්ටිය අපි දෙන්න දාලා ගිහිල්ලා ජීවන්ත. ඉක්මනට යා. තව උල්පතක් තියෙනවා කියලා ආරංචියක් ආවා. අපි ඊළඟට නතර වෙන්නේ උල්පත ළඟ පොඩ්ඩක් රෙස්ට් එක අරගෙන එමීට උඩට යනවා. යන් ජීවත්. දැන් ගල දිගේ උඩට නගින ගමන් ආනතිය ටිකක් වැඩි ගලේ. අර ඒක නිසා බොහොම පරිස්සමෙන් හරිම තැන්වලට කකුල තියන්න ඕනේ නැත්තම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි හොඳ හයිකින් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ට වැඩේ ඉච්චර අමාරුත් නෑ. ඉතින් හිමින් තමයි මෙතන ඉඳන් එන්නේ. උඩට යනවා. මේ තමයි වාලිඹේ හෙළ තරණයේදී හම්බෙන අන්තිම වතුර උල්පත. වතුර බොහොම සීතලයි. අපි ඉතින් දබලට මෙතනින් චුට්ටක් කාලා පොඩ්ඩක් විවේක අරගෙන දැන් මේ ආයෙත් උඩට නගිනවා. මම පහළදී මොකුත් කිව්වේ නැත්තේ. ඉතාමත්ම වෙහෙසයි. බෑග් එකේ බරත් එක්ක බොහොම අමාරුවෙන් තමයි දැන් ඉතින් ඒක නිසා මොකුත් කතා කරන්නේ නැතුව මේ උල්පත ගාවට ආවා. මෙතන තමයි විවේක ගන්න ස්ථානය. මෙතන ඉඳන් අපි නැවත ගමන ආරම්භ කරනවා ඉහළට. යා. උඩට නගින ගමන් දැන් තමයි මේ ගමනේ අමාරුම ටික තියෙන්නේ. වෙනවනේ අපේ පහළ කට්ටිය කඹ දාගෙන එනවා. සමහර අය කඹ නැතුව එනවා.
කොහොම වුණත් ගලේ මෙන්න මේ ටික තරණය කරනකොට බොහෝම අවධානයෙන් ඕන කකුල් තියන්න. මොකද කකුල පොඩ්ඩක් ලිස්සලා ගියොත් ඔය පේනවනේ පහලින් පේන ප්‍රපාතේ. ඔය ප්‍රපාතයටම යනවා නවත්තන්න බෑ කාටවත්. ඒක නිසා හරියම තැනට අඩිය තියලා එන්න දැනගන්න ඕන මේ වාලිඹේ ඉහළ තරණය කරනවා නම් මෙන්න මෙතන ඉඳන් උඩට මේ ටික තමයි අමාරුම ටික. මේ ඈතට පේනවා ජලාශයක්. ඒ ජලාශය මොකක්ද කියලා හරියටම කියන්න අමාරුයි. රමකැන්නේ ජලාශයක් දන්නේ නැහැ. හොඳ වීව් එකක් තියෙනවා මෙතෙන්ට. මේ ගලේ මැද මම ඉන්නේ. තව මේ වගේම දුරක් උඩට යන්න තියෙනවා. බලමු. වැඩේ ලේසි නෑ. හිමින් යමු. අපි තාම වාලිඹේ නගින ගමන් තමයි ඉන්නේ. රෝප් එක දාලා පේනවනේ එක්කෙනා රෝප් එක දිගේ එනවා. ස්ලෝප් එක එන්න චුට්ට වැඩි වෙනවා. බලමු. තව උඩට යන්න තියෙනවා ගොඩක්. රෑ වෙන්න කලින් උඩට යන්න තමයි අපේ ටාගට් එක. පහ වෙලා තාමත් අපි යනකම පේනවනේ අපේ යාළුවෝ කමේ යනවා. ඉතින් තව යන්න තියෙනවා. බුදුන තව තියෙන්නේ උඩ. කොහොම හරි ඉර බහින්න කලින් උඩට යන්න තමයි හදන්නේ. යමු. මොකෝ දැන් ඔබතුමාට හිතෙන්නේ මේ කන්න ගැන ලකේකට වඩා ලේසියිද? දැන් නම් යටිපතුල් දියපට දාලා තියෙන්නේ. ඔක පෙන්නන්නේ. ඈ. දැන් ඉන්නේ වාලිඹේ හෙළ මුදුනේ. අපේ කූඩාරම් තමයි අතන තියෙන්නේ. ඉතින් අපි ඊයේ රෑ වෙලා තමයි ආවේ මුදුනට. ඒක නිසා අපි වීඩියෝ එකක් දාන්න කල්පනා කරේ නෑ. අපි රෑ ආපු ගමන් ටක් ගාලා ටෙන්ට් එක දාගෙන ඊට පස්සේ කෑම හදලා පොඩ්ඩක් රෙස් කරා. මොකද ටිකක් අමාරු වුණා අපිට එන්න උඩට. අපි හිතාගත්තේ අද උදේ කතා කරමු කියන එක. ඉතින් අපි සන්රයිස් එක බලලා පොඩ්ඩක් වීව් එක බලන්න කියලා ආවා මේ පැත්තට. ටෙන්ට් එක දාලා තියෙන ඒරියා එකේ ඉඳගෙන. දැන් මේ වාලිඹේ හෙළ ගත්තම මේක මීටර් 658ක් විතර උසයි. ඔය අපි උදේ කියන්නේ ඊයේ උදේ අපි කතා කරපු නුවරගල තැන රක්ෂිතේ තියෙන උසම කන්ද විදියට තමයි වාලිඹේ හෙළ අපට හඳුනා ගන්න පුළුවන්. ඒත් එක්කම අපි උදේ දැක්කා මේ වාලිඹේ හෙළ මුදුනේ පොඩි නටබුන්. ඒ කියන්නේ අතීතයේ තිබිච්ච යම් කිසි ගොඩනැගිල්ලක නටබුන් අපිට බලා ගන්න පුළුවන් වාලිඹේ හෙළ මුදුනේ. ඒ තමයි මෙන්න මේ ඉස්සරහින් තියෙන්නේ මගේ. මේ තියෙන්නේ පැරණි ගඩොල්. ඉතින් මේක මොන වගේ ගොඩනැගිල්ලක්ද ස්තූපයක්ද ඒ මොකක්ද කියන එක ගැන අපට හරියටම අදහසක් ගන්න අමාරුයි. මොකද ස්ථානය විනාශ වෙලා තියෙන්නේ. මම මේ පැත්තට ආවේ විශේෂ දේවල් කීපයක් තියෙනවා පෙන්වන්න. අපි ඒ ටික බලමු. සාමාන්‍යයෙන් කන්දක් උඩට නැග්ගට පස්සේ අවට පේන්නේ මොනවද කියන එක බලාගන්න එක යම්කිසි විනෝදයක් තියෙනවා. ඒ වගේම පොඩි අධ්‍යාපනික වැදගත්කමකුත් තියෙනවා. ඒක නිසායි අපි හැම වෙලාවකම වගේ කන්දක් උඩට නැග්ගට පස්සේ මොනවද අවට තියෙන්නේ කියලා ඔයාලත් එක්ක
කතා කරන්නේ. මෙන්න මෙතෙන් තාවට පස්සේ පේනවා ඔය නුවරගල තැන්න රක්ෂිතය. මේ තියෙන්නේ නුවරගල තැන්න රක්ෂිතය. අර ඈතින් පේනවා නුවරගල කන්ද. මෙන්න මේ ඈතින් පේන මේ කඳු වැටියක් වගේ තියෙන්නේ. ඒක තමයි නුවරගල කන්ද. නුවරගල ඔයාලා මං හිතන්නේ ගිහිල්ලත් ඇති මේ කන්ද නගින්න බොහොම ජනප්‍රියයි. එතකොට මෙන්න මේ කඳු වැටි දෙකක් මැද්දෙන් වගේ තියෙන ජලාශය. ඒක තමයි රඹකැන්නෝය ජලාශය. රඹකැන්නෝය ජලාශයට දකුණු අත පැත්තෙන් තියෙන කන්ද තමයි සීතවන්නිය. ඒ වගේම වම් අත පැත්තෙන් තියෙන කන්ද තමයි යකා නැටුහෙල. මතක ඇති අපේ මහාවැය ඉඳන් ලාහුගල වීඩියෝ එක බලපු මිත්‍රයින්ට අපි රඹකැන්නෝය ජලාශයේ ඔරු පදින අවස්ථාවේදී අපි දැක්කා වාලිඹේ හෙල තියෙනවා. ඒ දැක්කේ ඔන්න ඔය කොටසින් ඔරුව පැදගෙන යද්දී. මෙන්න මෙතන රඹකැන්නෝය ජලාශයට ඉහළින් අපට අර කඳ මුදුන් දෙකක් වගේ බලා ගන්න පුළුවන් කොකාගල. ඈතින් පේන කඳ මුදුන් දෙකක් වගේ තියෙන කන්ද තමයි කොකාගල. එතකොට මෙන්න මේ පැත්ත අපි ගත්තම අර ඈතින්ම පේනවා නැගෙනහිර පළාතේ උසම කන්ද වඩිනාගල. ඒකට පොඩ්ඩක් දකුණට වෙන්න පේනවා ගෝවින්ද හෙල. ගෝවින්ද හෙල අපි මහාවැය ඉඳන් ලාහුගල මහා සංචාරයේදී අපි ගෝවින්ද හෙල තරණය කරා. ඔයාලට මතක ඇති. එතනින් පහළට තියෙනවා මුතුකණ්ඩිය ජලාශය. ඈතින් බොහොම පොඩියට පේන්නේ. ඒ වගේම තවත් අවශිෂ්ට කඳු බොහෝ ප්‍රමාණයක් තියෙනවා. අර ඈතින් පේන්නේ කුඩා වාලිඹේ. වාලිඹේ කන්දේ නියුන් සහෝදරයා. ඒක මීට වඩා පොඩි කන්ද. හැබැයි මේකටත් නැගපු කට්ටිය ගැන මම විස්තරයක් තවම දන්නේ නැහැ. කුඩා වාලිඹේ කන්ද. ඊට පස්සේ මෙන්න මේ පැත්තට අපි පොඩ්ඩක් යන්. තවත් බලන්න විශේෂ දේවල් කීපයක් තියෙනවා. මේ පහලින් බලා ගන්න පුළුවන් අපි ඊයේ මෙන්න මෙතනින් තමයි අපි ආවේ. මේ තමයි කළුගල්ලේ ජලාශය. ඊට එහා පැත්තෙන් තියෙන වැව තමයි නවගිරියාව වැව. බොහොම ලස්සනට කළුගල්ලේ ජලාශය සම්පූර්ණයෙන් බලා ගන්න පුළුවන් වාලිඹේ හෙල මුදුනට ආවට පස්සේ. මෙන්න මේ ජලාශය බැම්ම දිගේ තමයි අපි ඔන්න ඔහම ඔන්න ඔය පාර දිගේ ඇවිල්ලා මෙන්න මේ කඳු දෙක මැද්දෙන් මෙහෙම වටෙන් ආවේ. ඉතින් උදේ කෑම හදලා ඉවරයි. අපේ නිරංජන්ගේ තමයි කෑම එක හැදුවේ. දැන් අපි උදේට කාලා ඊට පස්සේ පල්ලෙහාට යනවා. අපි පහළදී හම්බෙමු. මෙන්න තියෙනවා අපේ අභියෝගේ. මේක තමයි අපි ඊයේ නැග්ගේ. ඒ වගේම අද බැස්සේ. දැන් මෙතනින් ඉඳන් පටන් ගන්නවා මේ ගමන ගැන මගේ රිවිව් එක. යන් ජීවිත ඉස්සරහට. යන ගමන් කතා කරමු. දැන් මේ ගමන ඇත්තටම ලේසි ගමනක් නෙවෙයි. මේක දුෂ්කරයි. ඒ දුෂ්කරකම කොච්චරද කියන එක ඔයාලා අපේ වීඩියෝ එක දකින්නකොට තේරෙන්නේ නැති. ඉතින් ඒකත් එක්ක මට කියන්න තියෙන කාරණාව තමයි වාලිඹේ හෙල කිව්වම රැල්ලට වීඩියෝ එහෙම නැත්නම් Facebook එකේ පෝස්ට් බලලා
මේ කන්ද නගින්න එන්න එපා. මේක ඇත්තටම යම් කිසි දුෂ්කරතාවයක් තියෙනවා. දැන් අපි දැක්කොත් එහෙම ඔයාලට මෙන්න මේ ෆොටෝ එකේ එහෙම නැත්තම් මේ වීඩියෝ එකේ පේන විදියට කළු ගල් පොත්තක් තියෙනවා. සාමාන්‍යයෙන් කිලෝමීටරයක් හෝ කිලෝමීටරයට ආසන්න ප්‍රමාණයක ගල් පොත්තක් තියෙනවා. ඒ ගල් පොත්ත සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම අංශක 60ක විතර ආනතියක් තියෙනවා. සමහර තැන්වල එක 70 ඉක්මවා යනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඇත්තටම මේ කන්ද තරණය කරන්න අර හයිකින් ස්කිල් කියන එක. එහෙම නැත්නම් ඒ හැකියාව සහ ඊටාත්ම හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා. ඒක නැතුව මේ කන්ද තරණය කරන්න එන්න එපා. මොකද එක ෂණයකින් කකුලක් ලිස්සුවොත් අර ගල්තලාව දිගේ පහළට රෝල් වෙලා එනවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ අර ඩෙඩ් බොඩි කියලා. ඩෙඩ් බොඩි එක තමයි හොයාගන්න වෙන්නේ. කාටවත් බෑ ඔයාලගේ කණ්ඩායමේ ඔයාලව බේර ගන්න. ඒක නිසා රැල්ලට එන්න එපා. වාලි මෙහෙලා හයික් කරන්න. මේකේ දුෂ්කරතාවයක් තියෙනවා. දැන් අපි නැග්ගේ ඊ එකපාරකින්. ඒ වගේම අපි බැස්සේ තවත් මාර්ගයකින්. අපි මේ නැගපු පාරේ බැස්සේ නැත්තේ ඒ නැග්මේදීම අපිට තිබිච්ච දුෂ්කරතාව නිසා අපි බොහෝ අවස්ථාවන් වල කඹ දැම්මා. ඒකත් එක්ක අපේ මාර්ගෝපදේශක මහත්වරු දෙන්න තීරණය කරා අපි වෙනත් පැත්තකින් කන්ද බහිමු කියලා. හැබැයි මේ තරණය සහ වාලිමේ හෙළ මුදුන ඉතාමත්ම සුන්දරයි. ඉතින් ඒ ආත්ම විශ්වාසය සහ ඔබට කඳු තරණයේ යම්කිසි ටැලන්ට් එකක් ස්කිල් එකක් තියෙනවා නම් මේක අභියෝගයක් විදිහට බාර අරගෙන එන්න. රැල්ලට වීඩියෝ දැකලා FB එකේ පෝස්ට් බලලා ෆොටෝස් දිහා දැකලා මේක වාව් මේක මාරයි කියලා එන්න එපා. ඒ වගේම එනවනම් එක්කෙනෙක් සාමාන්‍යයෙන් වතුර ලීටර 5ක් එහෙම නැත්නම් ඊටත් වැඩි අරගෙන එන්න. වතුර ලීටර 1ක් 2ක් අරගෙන මේ කඳ නගින්න එන්න එපා. මොකද උඩ වතුර නෑ පහළ විතරයි වතුර තියෙන්නේ. ඔයාලා දැක්කනේ අපි වතුර පුරවගත්ත අර පොඩි උල්පත වගේ තැන. ඒක උල්පතක්. එතන විතරයි තියෙන්නේ. ඊට පස්සේ උඩට නගිනකන් වතුර නෑ. සහ තියෙන්නේ රොක් ක්ලයිම්බින් එකක්. රොක් ක්ලයිම්බින් එකකදී මහන්සිය වැඩි. හැඟ ඉක්මනට විජලනය වෙනවා. එතකොට මහන්සිය හැදෙනවා. එතකොට ඉක්මනට වතුර බොන්න වෙනවා. ඒක නිසා ලීටර 5ක්වත් වතුර තියෙන්න ඕන. ඒ වගේම තවත් කියන්න ඕන කාරණා කීපයක් තියෙනවා. අපේ ටීම් එකේ ඉන්නවා අපි එනකන්. අපි මේ කන්ද තරණය කරේ ඔය පේන ගල්තලාව දිගේ. ඒ වගේම අපි බැස්සේ වෙනත් පාරකින්. මොකද අපි නැගපු තැන්වල ඒ ගල් පොත්ත දිගේ ගොඩක් තැන්වල රෝප් එක දැම්මා. මමත් නැග්ගේ රෝප් එකෙන්. මේ වගේම අපි නැග්ගේ එක පාරකින්. ඒ වගේම බැස්සේ තවත් පාරකින්. මොකද අපි නැගපු පාරේ මං කිව්වනේ සමහර තැන්වල ආනතිය අංශක 70 ඉක්මවා ගියපු තැනුත් අපි දැක්කා. සමහර තැන්වල ඒක අංශක 85 90ට කිට්ටු වෙන්න තිබුණා. ඒක නිසා අපි මේ මාර්ගය භාවිතා කරගෙන බහින්න අපි වෙනත් පාරකින් තමයි බැස්සේ. මට මසල් ක්‍රෑම් දෙකක් ආව කකුල් දෙකේම අංශක 60ක වගේ ආනතියක ඉන්නකොට ලොකු අභියෝගයක් තිබුණා. මසල් ක්‍රෑම් දෙකක් මැනේජ් කරගෙන කොහොම හරි පස්සටියේදී ගලෙන් බහින්න. ඒවා අභියෝග. ඉතින් ඒ වගේ ඕනම දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසායි කියන්නේ අවශ්‍ය තරමට වතුර අරන් ඉන්න කියන එක. මොකද වතුර මදි වුණොත් ඒක ගොඩක් මසල් ක්‍රෑම්ප් වලට බලපානවා විජලනය කියන එක. දැන් අපේ channel එකේ වීඩියෝස් බලනවාලා දන්නවා. අපි මාතෘකාව දැම්මට මේ මාතෘකාවට එහා ගියපු දෙයක් අපි හැමතිස්සෙම කරනවා. මේ චාරිකාවත් ඒ වගේ තමයි. අපේ ප්‍රධාන චාරිකාව වාලිමේ හෙළ වුණාට දැන් අපි වාලිමේ හෙළ නැගලා බැහැලා මේ යන ගමන් ඉන්නේ. හැබැයි අපේ චාරිකාව ඉවර නැහැ. අපේ චාරිකාව තවත් එක් ගමනාන්තයක් දක්වා යනවා. ඒ ගමනාන්තය තමයි වියන්බැඳි ගල්ගේ. වියන්බැඳි ගල්ගේ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපි වියන්බැඳි ගල්ගේ ඒ ස්ථානයට ගිහිල්ලා අපි කතා කරමු. ඒ වගේම අපේ කණ්ඩායමේ සමාජීව ටිකත් අපි අඳුනගමු. කවුරු අපිත් එක්ක ආව ඉන්නක 13 දෙනෙක් ආවා. මායි ජීවන්තයි එක්ක. ඒ වගේම මාර්ගෝපදේශකයෝ දෙන්නෙක් හිටියා. මාර්ගෝපදේශකයෙක් ඉන්නව නම් හොඳයි. වාලි මේ වගේ කඳු තරණයකදී මොකද ටෙක්නිකල් ක්ලයිම්බින් කියන එක වැදගත් වෙන ස්ථානයක් ලංකාවේ කඳු තරණයේදී වාලිමේ තරණය. අපි යම් වියන්බැඳි ගල්ගේ හොයාගෙන ජීවන්ත අපි යමු ඉක්මනට. මෙන්න අපේ චතුරංග සහෝදරයා ඉන්නවා රෙස් කර ගලක් උඩ.
එන ඉස්සරහ තියෙන්නේ වියන්බැණි ගල්ගේ යා වෙලක්. මේක තමයි වියන්බැණි ගල්ගේ. දැන් මේකට වියන්බැණි ගල්ගේ කියන්න හේතුව මෙතෙන්ට ආවට පස්සේ අපිට හිතා ගන්න පුළුවන්. දැන් මේක මේ උඩින් බැලුම පස්සේ වියනක් බැඳලා වගේනේ. ස්වාභාවික ගල පිහිටලා තියෙන වියනක් බැඳලා වගේ. ඒක නිසා වියන්බැණි ගල්ගේ කියන එකේ අරුමයක් නැහැ. ඒ නම හරිම සාධාරණයි. දැන් ඒ වගේම මේ ගල්ගේ තියෙන විශේෂ කාරණාව තමයි මේ ගල්ගේත් අපට අර වැඩි ජනතාව කියලා අපි උපකල්පනය කරමු. අන්න එහෙම වැඩි ජනතාව ඇඳපු චිත්‍ර බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ. දැන් නම් මැකෙන්න ගොඩක් ළඟයි වගේ. මෙතනත් එකක් තියෙනවා. මෙන්න මේ විදිහේ චිත්‍ර ඇඳලා තියෙනවා. ඒවට උඩින් අපේ කට්ටිය අපේ අයියලා මෙහෙ ඇවිල්ලා ඇඳපු චිත්‍ර තියෙනවා. මේක තමයි ප්‍රශ්නේ. අපි කියපු හැමතැනම අපේ සංචාරකයෝ කියලා කියන්න බෑ ඒගොල්ලන්ට. කොහොම හරි මේ ඇවිදලා මේ වගේ තැන්වලට ඇවිල්ලා මේ වගේ තමන් ආවා කියලා කියන්න. පොඩි ප්‍රශ්නයක් එක්ක මං හිතන්නේ මානසිකව ගන්න ප්‍රශ්නයක් එක්ක මේ වගේ නම් ලියනවා. එතකොට වෙන්නේ මේ වගේ තැන්වල තියෙන පුරාවිද්‍යාත්මක වටිනාකම වගේ දේවල් වලට හානි වෙන්න පුළුවන්. වෙනනම් මේ දිගටම ලියලා තියෙනවා. මෙතනින් පටන් ගත්තම. ඉතින් මේක තාමත් හොඳ තැනක් අපිට මේ චිත්‍ර අධ්‍යයනය කරන්න. දැන් චිත්‍ර බලා ගන්න බෑ. නම් තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ වැඩිපුරත්ම. අපි යන් ජීවිත ඉස්සරහට තව පොඩ්ඩක් යන්න පුළුවන් මේ ගල්ගේ. අපේ ටීම් එකේ කට්ටිය ඉන්නවා. අපි පොඩ්ඩක් අඳුනගමු. ඉන්නවා අපිත් එක්ක. බුද්ධික සහෝදරයා අපේ හැමදාම වගේ අපිත් එක්ක එනවා බුද්ධික නහල් වතුර. ඒ වගේම මෙන්න ඉන්නවා අපේ සංකමල්ලි අපි ආදරයට කියන්නේ කේක් මලයා කියලා. කාලයකට පස්සේ හම්බුනේ. සංකමල්ලි ඉන්නවා අපි යන් ඉස්සරහට. ඉස්සරහට එනවා අපේ ගමනේ සංවිධායකතුමා. ඔනාල් කරුණා රත්න. ඔනාල් බ්‍රෝ ෆොටෝ එකක් ගන්න එක මම ටිකක් කාර්ය බහුලයි. ඒත් එක්කම ඉන්නවා අපේ තරිඳු සහෝ අම්පාරෙන් අපිත් එක්ක පළවෙනි වතාවට සංචාරයක යෙදුණා. තරිඳු. ඒත් එක්කම ඉන්නවා අපේ විශ්මිත සෑහෙන උදව් කරා. වාලිබේ යද්දි සෑහෙන උදව් කරා. ඒවා ඉතින් වචන වලින් කියන්න ඕනේ නැහැ. හොඳ ටීම් මෙම්බර් කෙනෙක්. විශ්මිත අම්පාරේ අපිත් එක්ක පළවෙනි වතාවට යන්න ආවේ. දැන් මෙන්න මේ අපිට බලා ගන්න පුළුවන් තවත් චිත්‍ර වගේ වෙන්න පුළුවන්. මම හිතන්නේ පුරාවිද්‍යාත්මක දෙපාර්තමේන්තුව ඇවිල්ලා මේ ගැන කැණීම් කරලා ඇත්තේ. මෙන්න ඉන්නවා අපේ තවත් අපේ කණ්ඩායමේ අනිත් සමාජිකයා. සෑහෙන chat කරලා තියෙනවා. අද තමයි ටුවර් එකක් යන්න හම්බුනේ. පුබුදු අයියා පළවෙනි වතාවට අපිත් එක්ක සම්බන්ධ වුණේ. ඒ වගේම ප්‍රභාත් සහෝදරයා ඉතින් පළවෙනි වතාවට අපිත් එක්ක සංචාරක යෙදුනේ. යන් අපේ තව කට්ටිය හිටියද කණ්ඩායමේ? තව එක්කෙනෙක් ඉන්නවා. යන් එයාව හම්බ වෙන්නේ. මේ කණ්ඩායමේ තවත් සමාජිකයෙක් ඉන්නවා රෙස් කර. අශාන් සහෝදරයා. පළවෙනි වතාවට පේනවනේ ඇඟේ හයි. හරි. මේ ඉන්න අනිත් එක්කෙනා. මෙයා තමයි අපේ මොටිවේෂන් අප්පච්චි. මෙරා අයියා, මෙරංජන් ඩිවෝන්. මෙයාගේ රසබර කතා එක තමයි අපි උඩටත් ගියේ, ඒ වගේම පල්ලෙහාටත් ආවේ. ඒ වගේම සෑහෙන උදව් කරා. thank you අයියා. අපිත් එක්ක පළවෙනි වතාවට සංචාරකයෙක් දුන්නේ. අයියේ දෙමු. ඒ වගේම අඳුන්වල දෙන්න තවත් විශේෂ පුද්ගල දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි අපේ කණ්ඩායමේ මාර්ගෝපදේශින් දෙන්න. මේ ඉන්නේ දෙන තමයි. මේ ඉන්නේ. මේ ඉන්නේ ලක්පුර. මේ ඉන්නේ ප්‍රසාද්. ඇත්තටම මේ දෙන්නගේ තියෙනවා ප්‍රසාද් කැම්පින්. ප්‍රසා කැම්පින් නේ. ප්‍රසා කැම්පින්. ඉතින් මේ දෙන්න තමයි අපේ ටීම් එකට හයිය වුණේ. මාර්ගෝපදේශන විතරක් නෙවෙයි මේ දෙන්න ලොකු උදව්වක් කරා. සමහර තැන්වල තිබුණා ජීවිත අවදානමක් එහෙම තිබිච්ච තැන්. යන්නේ වගේ අවස්ථාවන් වල මේ දෙන්න තමයි අපිට ශක්තියක් වුණේ. අපි සාමාන්‍යයෙන් ඔය කැම්පින් කරනකොට ගයිඩ්ලා ගැන කතා කරනකොට අපි කියනවානේ highly recommended කියලා. ඉහළින්ම නිර්දේශ කරන්න අන්න ඒ වගේ දෙන්නෙක් තමයි මේ ඉන්නේ.
ඔයගොල්ලොන්ට අම්පාරය ආවොත් අම්පාරය ආවොත් නුවරගල යන්න වාලිමේහෙල තට්ටගල කොකාගල මේ වගේ අම්පාරේ ඕනම තැනක කරක් ගහන්න මෙන්න මේ දෙනගේ කන්ටැක්ට් නම්බර් එක අපේ channel එකේ description එකේ දාලා තියෙනවා. ඉතින් අපි වගේ කණ්ඩායම් වලට මේ වගේ තවත් ගයිඩ් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යයෙන්ම අපි හම්බ වෙමු. හරිද? අනිවාර්යයෙන්ම හම්බ වෙමු. රයිට්. යමු. ඒ වගේම ප්‍රසා කැම්පින් මේ මාර්ග ප්‍රදේශනයට අමතරව කැම්පින් ඉක්විප්මන්ට් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් අම්පාරේ ආවොත් හයික් එකදී. මේ පවතුකමත් මේ දෙපළගෙන් ලබා ගන්න පුළුවන්. යන්නේ. අපි එහෙනම් වියම්බෙනි ගල්ගෙන් සමුගන්නවා. ඒ වගේම අපේ වාලිමේහෙර තරණය සහ ඊට සමගාමීව අපි කරපු වියම්බෙනි ගල්ගේ සංචාරය අවසන් කරනවා. එහෙනම් අපි ළඟදිම නැවතත් සංචාරකෙන් හමු. එතකන් දැන් වෙලාව 5 පහ වෙලා. තාමත් අපි යනකම් අපේ නෝන අපේ යාළුවෝ කඩේ යනවා. ඉතින් තව යන්න තියෙනවා බුදුන තව තියෙන්නේ උඩ. කොහොම හරි ඊට පායන්න. කට්. මේක ඉස්සනවා. සෙරප්පු දෙක නැතුව ගලේ යන්න බෑ බා. මම යන්නද එහෙනම්? එපාද? මම වෙනවද? මෙන්න මෙහෙම පෙන්නමු. ඇවිල්ලා මේ මොහොම ඉඳපන්. මං කැලේ ඉඳන් ඇවිල්ලා ඔක දිහා බලන්න. හරිද? මං කරපන්. මොහොම අල්ලලා ඉන්නවා මං කැලේ ඉඳන් ඇවිල්ලා ඔක බලන්න. හරිද?